රාවණාගේ අභිරහස් විශ්ව ගවේෂණ චාරිකාව. සිංහල දේශය මගේ මාතෘභූමියයි ඉතිහාසයේ ගෞරවය රැඳුණු පුණ්‍ය භූමියයි සීගිරි පවුවේ නැගුණු අභිමානය රාවණ රජුගේ දෑතින් ද්වාරයේ හරහා පළමු පියවර තැබූ වෛද්‍ය රත්නායක ඔහුගේ ඇස් ඉදිරියේ දර්ශනය ක්ෂණිකව වෙනස් වන අයුරු දුටුවේය. ඔහු දැන් සිටින්නේ ගලමැද පිහිටි හිරු එළියෙන් බැබලෙන පැතලි භූමියක. ඔහු වටපිට බලමින් මේ අලුත් පරිසරය දෙස විස්මයෙන් බැලුව අතර. මේ අතර ඔහුගේ මුල් සහායකයාද ද්වාරය හරහා පැමිණියේය. ඔවුන්ට දේශීය දැනුමක් ඇති තරුණ පුද්ගලයෙක් හමු වූ අතර. ඔහු ඔවුන් දෙස කුතුහලයෙන් බලා සිටිය. ඔහු ඔවුන්ට රහස් කුටියක් වෙත මඟ පෙන්විය. කුටිය තුළ පියාසර කරන යානයක් සහ තාක්ෂණික උපාංග දක්නට ලැබුණි. මොන වගේ තැනක්ද? විස්මය ජනකයි. වෛද්‍ය රත්නායක අමුතු හිස් වැස්මක් සොයාගත් අතර. ඔහු එය පැළඳූ විගස යානය පණගැන්වීමේ දර්ශන ඔහුගේ සිතට ගලා ආ අතර. වෛද්‍යතුමනි, අපි කොහෙද මේ ආවේ? මේක නම් හිතා ගන්නවත් බෑ. නියමයි. මේවා නම් අපේ කාලයට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ තාක්ෂණයන්. ඔවුන් තිදෙනා යානයට නැගී එය පණගැන්විය. අපි යනවා. යානය සීගිරියෙන් පිටට පියාසර කළය. ඔවුන් අහසේ පියාසර කරමින් තවත් ද්වාරයක් සොයමින් ඈතින් අමුතු වර්ණවලින් දිලිසෙන ද්වාරයක් ඔවුන්ට හමුවිය. අපි ඒක ඇතුළට යනවා. යානය ද්වාරය තුළට ඇතුළු විය. ද්වාරය තුළින් ගමන් කරන විට ආලෝකය සහ වර්ණ විකෘති විය. ඔවුන් පෘථිවියට සමාන නමුත් අමුතු වර්ණවලින් යුත් නව ග්‍රහලෝකයකට පැමිණි අතර. අපේ ගමන තවම ඉවර නෑ. මේ මොන වගේ අත්දැකීමක්ද? රාවණා, ඔහු මෙහිත් සිටිනවා. එහිදී ඔවුන් දුරින් දැවන්ත රාවණ රජතුමාගේ ප්‍රතිමාවක් දුටුවේය. තිදෙනාම විස්මයෙන් ප්‍රතිමාව දෙස බලා සිටී. ඔවුන් යානයෙන් බැස ප්‍රතිමාව වෙත ගමන් කළ අතර. ප්‍රතිමාවේ පාදම වෙත ලැඟා වූ ඔවුහු එහි ඇති අමුතු සංකේත දෙස බැලුවා. මේවා මේ ග්‍රහලෝකයේ සංකේත නෙවෙයි වගේ. දේශීය සහායකයා එක් සංකේතයක් ස්පර්ශ කළ අතර යම් රහස් දොරටුවක් විවෘත විය. ඔවුන් තිදෙනා කුතුහලයෙන් නව දොරටුව දෙස බලුවා. අපේ ගමන තවම පටන් ගත්තා විතරයි. අභිරහස් දොරටුව තුළට පිවිසෙන්නට සූදානම් වූ වෛද්‍ය රත්නායක සහ ඔහුගේ සහායකයින් තවත් නව අත්දැකීම් සොයා අඳුරට පිවිසිය.